හායි ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ ටෙක් බයර්ෂන් YouTube channel එක. ඉතින් අද වීඩියෝ එක කියලා දෙන්නේ කොහොමද YouTube thumbnail එක ක්ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව එහෙනම් යන් වීඩියෝ එකට. හරි ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේ ඔයාගේ Play Store එක open කරගන්න එක. හරි ඊට පස්සේ search bar එකේ ඔයාලා search කරගන්න ඕනේ Pixel app කියලා. මෙන්න මේ වගේ. ඊට පස්සේ guys මෙන්න මෙතන තියෙන නිල් පාට app එක තමයි ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මම මේක ඉන්ස්ටෝල් කරලා තියෙන හින්දා ඕපන් කරගන්නවා. හරි ඉතින් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඉතින් වැටෙන්නේ. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ මේකට thumbnail එකට හරියන විදියට මේක හදාගන්න ඕනේ. ඉතින් ඔයාලා ඒකට මෙන්න එතන තියෙන උඩ තියෙන ඉතුරුම බලා මෙන්න මෙතන image size කියන එක පාරක් ක්ලික් කරගෙන මෙන්න මෙතන custom කියන දේ තියෙන පොඩි ඊතලයක් අන්න ඒක පාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන හතර පස්වෙනියට තියෙන YouTube thumbnail කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න වගේ ඕකේ දෙන්න. ඊට පස්සේ මේක YouTube thumbnail size එකට හැදිලා තියෙනවා. ඊට පස්සේ ඔයාලා කරගන්න මෙතන new text කියන එක මෙන්න මේ වගේ delete icon එක ඔබලා ක්ලික් ඕකේ දෙන එක. ඊට පස්සේ මේ වගේ එක delete වෙනවා. ඊට පස්සේ ඔයාලා කරගන්න ඕනේ මේකට කැමති කලර් එකක් දාගන්න එක. ඒකට ඉතින් ගන්න ඕනේ මේ හතරවෙනි එකේ මුලින්ම තියෙන කලර් කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙන අපිට කැමති පාටක් ගත හැයි. ඔයගේ නිල් පාටක් ගත හැයි. ඊට පස්සේ ඔන්න ඔය කැමති කලරයක් ගත හැයි. ඊට කැමති කලරයක් තෝරගන්න. ඊට පස්සේ ඔයාලට එන්න එතනම පස්වෙනියට තියෙන image කියන එක ක්ලික් කරලා මෙන්න මේ වගේ ටෙම්පලේට් එකක් දාගත හැයි. මෙන්න ඔය කැමති දාගත හැයි. ඔයාලා මම මෙන්න මේ ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මේකට පින්තූරයක් දාන්න ඕන නම් ඒ කියන්නේ මෙන්න මේ import කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න ඔයාලා කැමති මෙන්න මේ වගේ පික්චර් එකක් දාගන්න පුළුවන් මෙන්න මේ වගේ. හරි ඉතින් ඔයාලා කැමති තැනකින් මෙන්න මේ වගේ තියාගත්තා. ඊට පස්සේ මෙන්න ෆොටෝ නැති කරන්න මෙන්න වගේ හිස් තැනක් ක්ලික් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලා මේක ටයිප් කරන්න ඕනේ. ඉතින් ඔයාලා ටයිප් කරන්න මෙන්න මෙතන තියෙන ධන ලකුණ ක්ලික් කරලා ටෙස්ට් කියන එක ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මෙතනින් කැමති එකක් ක්ලික් ටෙස්ට් කරගත්ත හැයි. මෙන්න මේ පැන්සල් ලකුණ ඊට පස්සේ බලන්න ඕනේ. හරි ඊට පස්සේ මේ වගේ new text කියන එක කවලා ඔයගොල්ලෝ මෙතනින් කැමති එකක් ටයිප් කරගන්නවා thumbnail එකට ඇඩ් කරන. ඒ මම මෙන්න මේ වගේ ටයිප් කරගන්නවා ඉතින්. හරි ඉතින් ඔයාලට මේකට කාලයක් ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මෙන්න මේ දෙවෙනි එකේ මෙන්න මේ කලර් කියන එක පාරක් ක්ලික් කරගෙන මෙන්න යාගේ පාට ඔය ඊට පස්සේ ඔයාලට මේ වගේ පාට එනවා. ඉතින් මෙතන ඔයාලට කැමති කලරයක් ඇඩ් කරගත්ත හැයි. මේ වගේ ඔයාලට කැමති කලර් ඇඩ් කරගත්ත හැයි. මම එක
කළු පාට ඇඩ් කරගන්නවා ඉතින්. ඊට පස්සේ මෙන්න මේ T size කියන එක බලලාට මෙන්න මේ වගේ ලොක් කරගත්ත හැයි පොඩි කරගත්ත හැයි. ඉතින් මම මෙන්න මේ ගාන විතර ලොක් කරගන්නවා. හරි. ඊට පස්සේ මම මේක එන්නේ දෙවෙනි එකෙන්ම ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා guys font කියලා එකක්. එන්නේ එකකින් ගිහලා මේකට කැමති විදියට මෙතන තියෙන size එකට අකුරු හදාගත්ත හැයි ලස්සනට. ඉතින් මම මෙන්න මේක ඇඩ් කරගන්නවා. හරි තියෙනස් මේ වගේ ලස්සන ඒක ලස්සනට. ඉතින් මෙතනින් ඔයාලට මෙන්න මෙතන උඩ ටෙස්ට් කියන එකේ මෙන්න මේ තුන්වෙනියට තියෙන ස්ටිකර් කියන එකට මේක ස්ටිකර් ඇඩ් කරලා මෙන්න මේ වගේ කැමති ස්ටිකර් ඇඩ් කරලා ඒවා ඩිලීට් කරන මෙතන ඩිලීට් අයිකන් එක වර ක්ලික් කරලා ඕකේ දෙන්න. ඉතින් මම මෙන්න මේක දාගන්නවා. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේක ක්ලික් කරලා ඔයාලට මෙන්න මේ වගේ මෙන්න මේ වගේ හදාගත්ත බෑග්ග්‍රවුන්ඩ් එක ඔයාලට කැමති කාලයක් ඩිසයින් කරලා වගේ හදාගත්ත හැයි. ඉතින් මෙන්න මේක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ guys මෙන්න මෙතන කොම් ගැලරි කියන එක ක්ලික් කරලා ඔයාලට මේකට කැමති ඇඩ් කරගත්ත හැයි. ඉතින් මෙන්න මේ වගේ තවට තමයි ඉතින් ලස්සනයි. ඉතින් එන්න වගේ පාට මේකට ඇඩ් කරලා හැයි මෙන්න බෑග්ග්‍රවුන්ඩ් එකට මෙන්න මේ වගේ එකක්. ඉතින් guys මෙන්න image size එක ක්ලික් කරලා ඔයාලට මෙතනින් උනත් හදා ගන්න පුළුවන්. ඔයාලට මේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඉතින් guys මෙන්න මෙතන මෙන්න මෙහෙම ඉතින් අපේ thumbnail එක edit වුණා. ඉතින් අද වීඩියෝ සුපිරි නම් like එකක් දාගෙන comment එකක් දාගෙන subscribe එකක් දාගෙන යන්න. ඉතින් මේ වීඩියෝ ගන්න අපේ channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. හරි ඉතින් ඔයාලා මේක ඔයාගේ ගැලරියට සේව් කර ගන්න ඕන. මෙන්න මෙතන තියෙන ඉර තුන ක්ලික් කරගෙන මෙන්න මෙතන තියෙන export image කියන එක බාර ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන save to gallery කියන එක ක්ලික් කළා වඩ මේක ගැලරියට සේව් කරගන්න පුළුවන්. නැත්නම් මේක share කරන්න පුළුවන් කාට හරි යාළුවෙක්ට හරි. මම ඉතින් මේක save to gallery කියන ඊට